Hello everyone, welcome to my YouTube channel. අද අපි රෑට ගන්න රසමරස සීනි සම්බල් බන් එකක් හදමුද? මේක හදන්න ඕන වෙන්නේ බිත්තර දෙකක්, පාන් පිටි ග්‍රෑම් 250ක්, ලුණු තේ හැන්දක්, බටර් මේස හැඳි දෙකක්, ඊස්ට් මේස හැඳි දෙකක්. ජනයක් අරගෙන ඒකට පාන් පිටි ග්‍රෑම් 250යි, ලුණු තේ හැඳි 1යි, බටර් මේස් හැඳි 2යි මුලින්ම එකතු කරගන්නවා. ඊට පස්සේ බිත්තර සාරුවෙන් මේක ටිකක් එකතු කරගෙන අතින් හොඳට අනා ගන්නවා. ඊට පස්සේ අපි පිපෙන්න තිබ්බ ඊස්ට් එක අරගෙන මේ මිශ්‍රණයට දාගෙන ආයෙ අනා ගන්න ඕනේ හොඳට. බිත්තර සාරුවෙන් තව පොඩි ප්‍රමාණයක් තියාගෙන ඉතුරු ටික ඔක්කොම මේ මිශ්‍රණයට එකතු කරගන්නවා. අපි අතින් හොඳට මේ විදියට අනා ගන්න ඕනේ. මේ වගේ පදමක් එනකන් හොඳට අනා ගන්න. ඊට පස්සේ මේක තෙත සර්වියට් එකකින් වහගෙන පැය භාගයක් පිපෙන්න තියන්න ඕනේ අපේ මිශ්‍රණය. ඊට පස්සේ අපි සීනි සම්බෝලයට ඕන කරන ලුණු ටික කපාගෙන වෙනම භාජනයකට දාගෙන ඒක පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ අපි සියඹලයි ලුණුයි වතුරයි දාගෙන සියඹලා ටික හොඳින් දිය කරගන්න ඕනේ. භාජනයක් ලිපේ තියලා ඒකට තෙල් ටිකක් දාලා ඊට පස්සේ අපි කපාගත්ත ලුණු ටික ඒකට එකතු කරගන්නවා. යම්පේ කරපිංචා කුරුළු කෑලි 2-3ක් එකතු කරගන්න ඕනේ. මේ ඔක්කොම එකතු කරලා අපි ඊට පස්සේ හොඳට කලවම් කරගන්නවා. දැන් අපි දිය කරගත්ත සියඹලා ටික මේකටම එකතු කරගන්නවා. ලුණු ටික ෆ්‍රයි වෙලා එද්දී උම්බල කඩ ඒ වගේම කෑලි මිරිස් කහ කුඩු එකතු කරගෙන මේක හොඳට ආයෙ මික්ස් කරගන්න ඕනේ. අන්තිමට අපි සීනි මේස හැඳි දෙකක් මේකට එකතු කරගෙන ආයෙ හොඳින් කලවම් කරගෙන ටික වෙලාවක් තියෙන්න දෙන්න ඕනේ. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස සීනි සම්බෝලේ. අපි මේ රසම රස සීනි සම්බල් බන් එකට සොසේජ්සුත් එකතු කරගන්නයි යන්නේ. පෑන් එකක් ටිපේ තියාගෙන තෙල් ටික රත් වීගෙන එද්දී සොසේජස් ටික දාගෙන ඊට පස්සේ ටිකක් හොඳින් ෆ්‍රයි වෙන්න දෙන්න ඕනේ. දැන් අපි පැය භාගයක් පිපෙන්න තිබ්බ ඩෝ එක අරගෙන කෑලි වලට කපා ගන්නයි හදන්නේ. ලෑල්ලක් අරගෙන පාන් පිටි සල්පයක් දාලා ඊට පස්සේ අපි හදාගත්ත ඩෝ එක මේ වගේ පොඩි පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. මේවා රවුම් බෝලවලට හදාගෙන එයින් එක රවුමක් අරගෙන පැතලි කරලා ඒකට සීනි සම්බල් මිශ්‍රණයෙන් ටිකක් දාගෙන ඒකටම තව සොසේජස් කරලකුත් දාගෙන ආයෙ අනිත් පැත්තට නවා ගන්නයි තියෙන්නේ. ඒ විදියට මේ ඔක්කොම ටික හදාගන්නයි තියෙන්නේ. පස්සේ oven එකේ tray එකට බටර් ගාලා අපි හදාගත්ත සීනි සම්බල් බන් 3ක් දාලා සෙල්සියස් අංශක 180ට
විනාඩි 20ක් බේක් වෙන්න තියලා ගන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත රසම රස සීනි සම්බල් බන්. දැන් අපි සීනි සම්බල් බන් කන ගමන් ලස්සන මූවී එකක් බලන්නයි හදන්නේ. Thanks for watching my video.